වගේත් මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ඉන්නවද? ආසම වැඩේ තමයි හැදිගානේ. ඒකේ හැදිගාන. Hello viewers, welcome to our YouTube channel. අද අපි වෙනස්ම ස්ටයිල් එක කැම එකක් තමයි හදලා බලන්න යන්නේ. ඉතින් අපි ඒක හදලා බලමු. මුලින්ම අපි චිකන් එක මේ විදිහට මැරිනේට් කරගන්න ඕනේ. දැන් අපි ඒකට අවශ්‍ය ස්පයිසස් ටික තමයි මේ විදිහට දාගන්නේ. chili powder, pepper, garlic. ඊට පස්සේ අපි එකතු කරගන්නවා මේ ginger paste එක. ඊළඟට අපි එකතු කරගන්නේ salt. tomato paste එක එකතු කරගන්නවා. ඊළඟට අපි paprika powder එක එකතු කරගන්නවා. ඒකටකින් භාගයක් එකතු කරගන්නවානේ. next step එක විදිහට අපි එකතු කරගන්නවා විනාගිරි. මේක හොඳට mix කරගෙන අපි marinate වෙන්න තියන්න ඕනේ. පැයකමාරක් තියන්න ඕනේ. දැන් අපි මැරිනේට් වෙන්න තියපු චිකන් එක හදා ගන්න. හරි. අපි දැන් මැරිනේට් වෙච්ච චිකන් එක දාගමු. හරි මේ විදිහට චිකන් එක සෙට් වෙනකන් අපි white sauce එක හදාගමු. එක්ස්ට්‍රා එකතු කරගන්න ඕනේ. හරි අපි ඊළඟට පාන් පිටි එකතු කරගන්නවා. හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට ඕන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මිල්ක් එකතු කරගන්න ඕනේ. ඊළඟට පෙපර් ටිකක් එකතු කරගන්න ඕනේ. ඊට අමතරව සෝල්ට් ටිකක්. සෝස් එක අපි හොඳට තික් සෝස් එකක් තියනකම් හැඳින්වලා හදා ගන්න ඕනේ. චෙඩර් චීස් එක තමයි එකතු කරන්නේ. අපි මේ සැරේත් ගත්තේ කොත්මලේ බ්‍රෑන්ඩ් එකකින්මයි නේ. කොත්මලේ බ්‍රෑන්ඩ් එක ගත්තේ. අපි දැන් මේකට චෙඩර් චීස් එකතු කරගත්තා. මොසරෙල්ලා චීස් ටිකක් එකතු කරගත්තා. හොඳට මික්ස් කරලා අපි දැන් මේ white sauce එක මේ අපි හදාගත්ත චිකන් එකට දාගන්න ඕනේ. මේ තියෙන අපි හදාගත්ත චිකන් ප්ලේට් එක මේ. වැඩ තුනම එකට මේ පැත්තෙන් රොටි එක හැදෙනවා, චිකන් එක හදලා තියෙන සෝස් එක හැදෙනවා. ඊට පස්සේ මික්ස් කරලා අපි කෑම එක රෙඩි කරගන්නයි තියෙන්නේ. හරි අපි white sauce එක දැන් එකතු කරගමු. අපි පාස්ලි ටිකකුත් එකතු කරගන්නවා. හරි. අපි එහෙනම් අපේ චිකන් එක හදලා ඉවරයි. මේක ඇත්තටම අපි දැක්ක වීඩියෝ එකක්. මේක ටර්කි ස්ටයිල් එකට තමයි හදලා තියෙන්නේ. බලන්න. අපි එහෙනම් දැන් ටෙස්ට් එකක් දීලා බලමු. ඔයාලා තමයි මුලින්ම කවන්න හැබැයි. මරු සුපිරියා. අපි තාම මේකට කාගල්ස් එකෙන් ගත්ත මේ පරාට රොටි එකක් හදාගත්තා. ඒකත් එක්ක ටෙස්ට් කරලා බලමු. මම දෙන රොටි එක අපි කාලා බලමු. ඉතින් වෙලා ගියෙත් නෑ හැබැයි. අර චුට්ටක් වෙලා යන්නේ චිකන් එක මැරිනේට් කරගන්න විතරමයි නේද?
රසනම් සුපිරි පංකාල් 5. හරි. ඔයාලා මේවා try කරලා බලන්න. සමහර ingredient ඒ කියන්නේ අපි සමහරව ගත්තේ නෑ. සමහර අපිට තියෙන විදිහට arrange කරගත්තා. අවුලක් නෑ. රස අවුලක් නෑ. ඔයාලා try කරලා බලන්න. එහෙනම් bye viewers. අර වෙන අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. bye.